ඔව්. මහත්මයා මොකද මේ තාම දාන්නේ පරක්කු? දැන් 3:03යි වෙලාව. කොහෙන් දාන්නේ ඕන? මේ විජේනන්දනාරාමෙන් දානේ බාරගත්ත නේද අද? අද දානේ බාරගත්ත නේද? කොහෙන්ද කතා කරන්නේ? විජේනන්දනාරාමෙන් කතා කරන්නේ. විජේනන්දනාරාම කොහෙද තියෙන්නේ? ඇයි මාත් එහෙම කතා කරන්නේ මේ ගමේ පන්සලට ඇයි ගෞරව කරන්නේ? ඇයි ගමේ පන්සලට එහෙම ගෞරව කරන්නේ? නෑ ගමේ පන්සල තියෙන්නේ කොහෙද කියලා මන් දන්නෙත් නෑ. මේ කර්ණාවති උපාසිකා මාතාව නේද? කර්ණාවති නේද? නෑ. කර්ණාවති පොඩක් දෙන්නකෝ. පන්සල කොහෙද කියන්නකෝ? මේ විජේනන්දනාරාමේ. කොහෙද ගම කියන්නකෝ මට? වේරහැර. වේරහැර. ඔව්. මේක මාළඹේ ඇවිල්ලා තියෙන්නේ. උපාසක මහත්තයා අද මේ අපේ මේ භාවනා මධ්‍යස්ථානට දානේ බාරගත්තද? මාළඹෙන් බාරගත්තේ නෑනේ. උපාසක මහත්තයා මේ නම්බර එකනේ බෝඩ් එකේ සඳහන් වෙන්නේ. ඒක වැරදි නම්බර් එකක් කියන්නේ. ඒ වුණාට උපාසක මහත්තයා මේක පෙරේද තමයි ඇවිල්ලා බාරගෙන තියෙන්නේ. ඔබතුමා නේද ආවේ? මම නම් කොහෙවත් යන්නේ. ඔබතුමා පන්සල් පල්ලියකට යන්නේ නැද්ද? නෑ. ඔබතුමා මොකක්ද ආගම? ක්‍රිස්තියානි. ඔබතුමා ක්‍රිස්තියානිද? ඔව්. කොයි පල්ලියටද යන්නේ? කොටහෙනි පල්ලියට. කවුරුද? හාමුදුරන්ට මම දාන බාරගන්නේ නෑ. ඒ වුණාට මේ නම්බර එකනේ සඳහන් වෙන්නේ. ඉතින් වැරදි නම්බර් එකද කවුරුද දීපියක් වෙන්නේ නැති මේ මම ඉතින් ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් මම දාන බාරගන්නේ නෑනේ. ඒකනේ උපාසක මහත්තයෝ බොහොම කුජීතයි නේද? ඔව්. ඒකනේ කියන්නේ. ඇයි එහෙම කරන්නේ? ස්වාමින් වහන්සේ නමකට. ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙක්ද? කවුද කතා කරන්නේ? ඔව්. මම වැලහිටියාවේ සුමන සාරහිමි. වැලහිටියාවේ සුමන සාරහිමි කතා කරන්නේ. ඔක නැතුව තියපම් පපෝ. මේ මහත්මයා මම බොහොම කාරුණිකව ඔබතුමාගෙන් ඇහුවේ ගම්මන්ති බික්කන්ති කායෝ. ඉතින් ඒ කියන්නේ ඔබතුමාගේ වචනෙන් කරන ක්‍රියා පස්සේ එළවයි. ඉතින් හරි. නිකන් පුකියarna කතා කියන්න එපා උපාසක මහත්තයා. ආම්දුර කෙනෙක් වුණා මගේ පයියා නගිනවා. නිකන් අම්මට හුගන කතා කියන්න එපා පකයා. දානේ බාරගෙන පුක දෙන වැඩ කරන්න එපා. හරිද? කැරිය අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. කැරිය දානේ බාරගත්ත නේද? කැරිය මම දාන බාරගත්තේ නෑ. මම උඹලා දාලා දෙන්න පොරුම් වෙලත් නෑ. ඔය දානේ බාරගත්ත දුන්නේ උත්ත බෝඩ් එකට. කවුද දීලා තියෙන්නේ? ඒකනේ උත්ත වාර්තානේ පේදා අවස මම ওই නම්බර් එක ගන්නම් දැන් හෙට උඹට අරගෙන මට පුක දියන්. හරිද? උඹයි පුකේ හරිනවා මං කැරිය දැනගත්තා. පුකේ හරින උඹේ පයේ දිගද? අද දැනගනි මම මොකද කියලා. ඔබ මොන කැරියද කියන්න බෑනේ. මට මාත්‍යෝ ඉවසීමේ සීමාවක් තියෙනවා. හරි උඹ ඉවසපන් ඉවසන විදියට. ඔව්. ඉතින් දැන් උඹගේ පයිය දිගද මට පුකේ හරින්න. මට දිගද නැත්te කියලා බලන්න වරෙන්කෝ පොඩ්ඩක්. වරෙන් කොහෙටද කැරිය මං එන්න ඕනේ. උඹගේ 8 අම්බරන කැරිය පයිය. උඹගේ 8 අම්බරන කැරිය පයිය. උඹේ අත දෙක අරගෙන කරකවන බෙල්ල වටේ මම. බෙල්ල වටේ කරකවන උඹේ පුක වටේ. හරි. අපන් මං නම්බර් එක ගන්නම් මේකෙන් දැන් නම්බර් එක ගන්න නේ පග්ගයා. දානේ බාර අරගෙන නිකන් පුක දෙන වැඩ කරන්න එපා කැරියා. අයියෝ හැමනේම චුටි දීපන් ෆෝන් එක ළමයෙකුට දීපන් මේසික බලන්න. ඉගෙන පොලිස් ජීප් එකේ තියෙන ටුවක්කුව කනවා